කොච්චර පාඩම් කළත් මතක හිටින්නේ නැද්ද? ඒ වගේම කොච්චර පැය ගාණක් මහන්සි වෙලා වැඩ කළත් පේපර් එකේ ලකුණු වැඩි වෙන්නේ නැද්ද? ඔයා පැය ගාණක් මහන්සි වෙලා වැඩ කරා වෙන්න පුළුවන්. හැබැයි හරියට පාඩම් කළා නම් ලකුණු වැඩි වෙන්න ඕනේ නේද? ඔයා හරියට පාඩම් කළාද? ඉතින් මේ හැම ප්‍රශ්නෙටම විසඳුම් එක්ක විද්‍යාත්මකව පිළිගන්න ස්ටඩි ටිප්ස් 10ක් ගැන තමයි අපි අද මේ වීඩියෝ එකේ කතා කරන්න යන්නේ. Welcome to Study Blueprint YouTube channel. ඉතින් කලින් කිව්වා වගේ අද අපි මේ වීඩියෝ එකේ කතා කරන්න යන්නේ විද්‍යාත්මකව පිළිගත් ස්ටඩි ටිප්ස් 10ක් ගැන. මේ හැම ස්ටඩි ටිප් එකක්ම ෆලෝ කරන්න ඕනේ නැහැ. හැබැයි ඔයාටම හරියන ස්ටඩි ටිප්ස් මොනවද කියලා තේරුම් ගන්න පුළුවන් නේ. ඒ ටික තෝරගෙන ඒ ටික හරියටම මම කියන විදිහට අනිවාර්යෙන්ම ෆලෝ කරොත් ඔයාගේ ලකුණු වැඩි වෙන එක හොඳටම දැක ගන්න පුළුවන්. ඉතින් පළවෙනි ස්ටඩි ටිප් එක active learning. ඔයා කීපාරක් එක්සෑම් එකට කලින් දවසේ රෑ ඔයාගේ ටෙක්ස්ට් බුක් එක හයිලයිට් කරලා පහුවදා එක්සෑම් පේපර් එකට ගිහිල්ලා කිසිම දෙයක් මතක නැතිව පේපර් එක හිස්ව තියලා ඇවිල්ලා තියනවාද? ඔව්, මේක මටත් වෙලා තියෙනවා. මේ ටෙක්නික් එක ටිකක් වැරදි නේද? මේක හරියන්නේ නැහනේ. එහෙනම් මොකක්ද අපි හරියටම කරන්න ඕනේ? දැන් මේක පොඩ්ඩක් අහන්නකෝ. අපේ මොලේ විසින් කරන්නේ දේවල් දෙකක්. දේවල් මතක තියාගන්න එක සහ මතකින් දේවල් එළියට ගන්න එක. අපි පාඩම් කරන වෙලාවට බොහෝ විට කරන්නේ දේවල් මතක තියාගන්න එක. මතක තියාගත්තට විතරක් මදි. ඒවා මතකින් එළියට ගන්නත් ඔයා හොඳටම ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඉතින් ඒක තමයි මේ ඇක්ටිව් ලර්නින් එකෙන් කරන්නේ. ඉතින් මතකෙන් දේවල් එළියට ගන්නේ කොහොමද? එක්සෑම් වලදී අපි කරන්නේ මතකෙන් දේවල් එළියට ගන්න එක. දැන් ඔයාලට තේරෙනවා නේද මෙතන තියෙන ගැටලුව? ඔයා පාඩම් කරද්දි මතක තියාගන්නව විතරයි. ඒව එළියට ගන්න උත්සාහ කරන්නේ නැහනේ. හැබැයි එක්සෑම් එකේදී ඔය දේවල් එළියට ගන්න ඕන. හරි. එළියට ගන්න නම් මතකෙන් දේවල් අපි ඒකට ප්‍රැක්ටිස් වෙන්නේ කොහොමද කියලා බලමු. ඔයා දැන් ලෙසන් එකක් ඉගෙන ගන්නවා. ඉගෙනගෙන ඒකේ තියෙන වැදගත් දේවල් හයිලයිට් කරනවා. දැන් ඒ ලෙසන් එක හොඳට පාඩම් කළා කියමුකෝ. ඒ ලෙසන් එක පාඩම් කළාට පස්සේ ඒක නෝට්බුක් එකක ලියන්න ඕන. ඒ ලෙසන් එකෙන් ඔයාම ප්‍රශ්න හදලා ඒවට උත්තර ලියන්න ඕන. ඒ ලෙසන් එකේ තියෙන පාස් පේපර් ක්වෙස්චන්ස් අරන් කරන්න ඕන. තවත් කෙනෙකුට ඒ ලෙසන් එක කියලා දෙන්න ඕන. මේ විදිහට ඔයා මතක තියාගත්ත ලෙසන් එකත් එක්ක ඔයා ඉන්ටරැක්ට් වෙන ප්‍රමාණයටම ඒවා මතකෙන් එළියට ගන්නවා ප්‍රැක්ටිස් කරනවා. ඉතින් දෙයක් කටපාඩම් කරලා පැත්තකට දාලා හිටියොත් ඔයාට පේපර් එකේදී නම් හරියට perform කරන්න වෙන්නේ නැහැ. ඉතින් active learning කියන ටෙක්නික් එක ඊට පස්සේ ඔයා පාඩම් කරනකොට ගොඩක්ම use කරන්න ඕන ටෙක්නික් එකක්. මෙන්න අපේ දෙවෙනි study tip එක. mnemonic devices. mnemonic devices කියන එකෙන් ගොඩාක් ටෙක්නික්ස් තියෙනවා අපිට use කරන්න පුළුවන්. අද මේ වීඩියෝ එකේ මම ටෙක්නික්ස් දෙකක් ගැන කතා කරනවා. මේ ටෙක්නික්ස් දෙකම මම personally use කරපු මට ගොඩක් උදව් වෙච්ච ටෙක්නික්ස් දෙකක්. ඉතින් පළවෙනි ටෙක්නික් එකේ වෙන්නේ ඔයාට දෙයක් කටපාඩම් කරලා මතක තියාගන්න ඕනේ නම් මතකද අපි පොඩි කාලේ රේන්බෝස් වල කලර්ස් මතක තියාගන්න විදිහ ඒ පාට 7 පළවෙනි අකුර විතරක් අරගෙන ඒකෙන් වචනයක් හදාගෙන ඒ වචන විතරක් අපි මතක තියාගන්නව නේද? ඉතින් මේකත් mnemonic devices වලම එන acronyms කියන ටෙක්නික් එක. අන්න ඒ වගේ ඔයාට කටපාඩම් කරන්න ඕන පුංචි දේවල් මේ mnemonic devices වලින් මතක තියාගන්න පුළුවන්. mnemonic devices වලටම අයත් වෙන තවත් ටෙක්නික් එකක් තමයි chunking. ඔයාලා දන්නවද අපි ෆෝන් නම්බර්ස් මතක තියාගන්න විදිහ? මේක ඔයත් මමත් හැමෝම නොදැනම කරන දෙයක්. ෆෝන් නම්බර්ස් ලංකාවේ නම් 10ක් තියෙනවා. හැබැයි ඒ 10ම අපි කොටස් වශයෙන් කඩලා මතක තියාගන්නව නේද? ඉතින් මේ ටෙක්නික් එකම පාඩම් කරද්දිත් ඔයාලට යූස් කරන්න පුළුවන්. ඔයා ලෙසන් එකක් මතක තියාගන්න ඕනේ නම් කටපාඩම් කරන්න ඕනේ නම් ඒකේ සබ් ටොපික් එකක් තෝරගෙන ඒ සබ් ටොපික් එකේ තියෙන ඩීටේල්ස් පොඩි කෑලි වලට කඩලා මතක තියාගන්නවට උත්සාහ කරන්න පුළුවන්. ඒ විදිහට පාඩම් කරන එක ඔයාට ටයිම් එෆිෂන්ට් සහ ගොඩක් ලේසි. අපේ තුන්වෙනි ස්ටඩි ටෙක්නික් එක the Pomodoro technique. මේක ගොඩක් ප්‍රසිද්ධ ටෙක්නික් එකක්. ඉතින් ඔයාගේ ස්ටඩි අවර්ස් වැඩි කරන ගමන් ඔයා පාඩම් කරන වැඩේ ආසාවෙන් කරන්න ඕනේ නම් මේක අනිවාර්යයෙන්ම try කරන්න ඕන ටෙක්නික් එකක්. ඉතින් හරියට මේ ටෙක්නික් එක use කරන්නේ කොහොමද කියලා බලමු. අපි හැමෝටම තියෙනවා perfect chunk of time කියලා දෙයක්. perfect chunk of time කියන්නේ එක දෙයකට focus කරලා ඔයාට වැඩ කරන්න පුළුවන් අඩුම කාලෙට. සාමාන්‍ය මිනිස්සෙක්ගේ perfect chunk of time එක විනාඩි 25යි. හැබැයි මගේ perfect chunk of time එක විනාඩි 20යි. ඔයාට විනාඩි 15ක් වෙන්නත් පුළුවන්. 30ක් වෙන්නත් පුළුවන්. ඉතින් මේ ටෙක්නික් එකේදී අපි මුලින්ම කරන්න ඕනේ ඔයාගේ perfect chunk of time එක හොයාගන්න එක. මේක හොයාගන්න නම් ටයිම් එකක් ඔන් කරලා තියලා පාඩම් කරන්න පටන් ගන්න. ඔයා පාඩම් කරන ගමන් ඔයාට දැනෙනවා නම් ඔයාගේ ફોකස් එක අඩු වෙනවා. නැත්තම් වෙනත් දෙයක් ගැන හිතලා ඩිස්ට්‍රැක්ට් වෙනවා කියලා. එතකොට ටයිම් එක ඕෆ් කරලා ඒ ටයිම් එක කොච්චරක්ද කියලා බලන්න.
අන්න ඒක තමයි ඔයාගේ perfect chunk of time එක. මෙතනින් එහාට මං සාමාන්‍ය මිනිස්සෙක්ගේ perfect chunk of time එක use කරන්න මේ ටෙක්නික් එක explain කරන්න. මුලින්ම විනාඩි 25ක් ඔයා එක දිගට වැඩ කරනවා. ඊට පස්සේ විනාඩි 5ක break එකක් ගන්නවා. ආයෙත් විනාඩි 25ක් වැඩ කරනවා. ආයෙත් විනාඩි 5ක break එකක් ගන්නවා. මේ වගේ කැලි 4ක් කරාට පස්සේ ඔයා විනාඩි 15ක ලොකු break එකක් ගන්න ඕනේ. ඉතින් මේ සම්පූර්ණ දේට කියන්නේ එක cycle එකක් කියලා. මේ වගේ cycles repeat කර කර ඔයාට efficiently ගොඩක් පැය ගානකට වැඩ කරන්න පුළුවන්. මේ ටෙක්නික් එක use කරන නිසා ඔයා exhaust වෙන එක, ඔයාගේ brain එක tired වෙන එක අවම කරගන්න පුළුවන්. සහ focus එකත් තිත්තටම තියෙනවා. මේ ටෙක්නික් එක use කරලා time track කරගන්න පුළුවන් ගොඩක් apps අපිට තියෙනවා. ඒ apps ටික මම පහළ description එකේ mention කරලා තියෙනවා. මෙන්න අපේ 4 වෙනි study tip එක. මේකට කියන්නේ the 80-20 principle නැත්නම් the Pareto principle කියලා. ඉතින් මේකෙන් කියන්නේ අපි ලබන results වලින් 80%කට හේතු වෙන්නේ අපි දාන efforts වලින් 20%ක් කියන එක. මේක ගොඩාක් ෆීල්ඩ්ස් වල ගොඩාක් දේවල් වලට ඇප්ලයි කරන ප්‍රින්සිපල් එකක්. හැබැයි මේක ඉගෙනීමට ඇප්ලයි කරගන්නේ කොහොමද? මෙන්න මෙහෙමයි ඔයා හරියටම කරන්න ඕනේ. ඔයා ඉගෙන ගන්න සබ්ජෙක්ට් එක ලෙසන් එකක් මුලින්ම තෝරගන්න. ඒ ලෙසන් එකේ common concepts අනිවාර්යෙන් තියෙනවා. ඒ කියන්නේ පේපර් එකක ඒ ලෙසන් එකෙන් හැමදාම ටෙස්ට් කරලා තියෙන මූලික සංකල්ප ටික. ඒ මොනවද කියලා හඳුනගන්න. ඊට පස්සේ ඒ common concepts වලට වැඩිපුර අවධානයක් දීලා ඒවට ready වෙන්න. ඒ සම්බන්ධ ප්‍රශ්න වැඩිපුර කරන්න. සහ ඒ lesson එකෙන් අහලා තියෙන ප්‍රශ්න වලට ඔයා papers වලට උත්තර ලියද්දි වැරදිලා තියෙනවා නම් ඒ වැරදිලා තියෙන තැන් මොනවද? ඒවා හදාගන්නේ කොහොමද? මේ වගේ දේවල් වලට වැඩිපුර focus කරලා ready වෙන්න. ඉතින් මේ වගේ lesson එකක තියෙන හැම එකම කටපාඩම් නොකර වැඩිපුර අවධානයක් දෙන්න ඕන common concepts මූලික සංකල්ප වලට විතරක් focus කරලා ready වෙන එක තමයි මෙතෙන්දී ඔයාලට කරන්න පුළුවන් හොඳම දේ. මේකෙන් ඔයාගේ ලකුණුත් ගොඩක් වැඩි කරගන්න පුළුවන්. අපේ 5 වෙනි study tip එක note taking. ස්ටෝරි ටයිම්. හරි. දිනිතු සනිතු කියලා යාළුව දෙන්නෙක් ඉන්නවලු. දිනිතු එයාගේ නෝට්ස් හැඩ කර පාට පෑන් වලින් ලස්සනට ලියනවලු. ඒකේ ඩයග්‍රෑම්ස් අඳිනවා, ග්‍රාෆ්ස් අඳිනවා, පින්තූර අලවනවා. මේ විදිහට එයාගේ නෝට්බුක් එක මාර ලස්සනයිලු. හැබැයි සනිතු කෝනල් නෝට් ටේකින් මෙතඩ් එක යූස් කරනවලු. සනිතුගේ පේපර් එකේ ලකුණු ගොඩක් වැඩි දිනිතුට වඩා පොතේ පාට නැති වුණාට. ඉතින් කෝනල් නෝට් ටේකින් මෙතඩ් එක ඔයත් ෆලෝ කරොත් ඔයාගේ පේපර් එකේ ලකුණු අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. කෝනල් නෝට් ටේකින් මෙතඩ් එක කියන්නේ මොනවද? ඒක යූස් කරන්නේ කොහොමද? ඉතින් හිතන්නකෝ ඔයාගේ පොතේ පිටුව තියෙනවනේ. ඒ පිටුව ඔයා කොටස් 3කට වෙන් කරගන්න ඕනේ. මේ කොටස් 3ම සමානව නෙමෙයි වෙන් කරන්න ඕනේ. කීවර්ඩ්ස් වලට තමයි පොඩිම කොටස තියෙන්න ඕනේ. නෝට්ස් වලට තමයි ලොකුම කොටස තියෙන්න ඕනේ. මේ දෙකටම මැද මිඩ් රේන්ජ් එකේ වගේ හරියක් තමයි සමරි එක ලියන්න තියන්න ඕනේ. ඉතින් මුලින්ම ඔයා ලෙක්චර් එකක ඉන්නවා නම්, ඔයා ක්ලාස් එකක ඉන්නවා නම්, ඔයාගේ ගුරුවරයා එක්ස්ප්ලেইন කරනකොට ඒ ලෙසන් එකේ තියෙන සබ් ටොපික්ස්, ඒ ලෙසන් එකේ තියෙන වැදගත්ම වචන, ඒවට තමයි කීවර්ඩ්ස් කියලා කියන්නේ. ඒ ටික වෙනම කීවර්ඩ්ස් කියන කොටසේ ලියා ගන්න. ඊට පස්සේ නෝට්ස් ලියන තැන තියෙනවනේ. නෝට්ස් ලියන තැන ඒ ලෙසන් එකේ උගන්වන ගමන් ඔයාට වැදගත් කියලා හිතෙන පොයින්ට්ස් ටික ලියා ගන්න. ක්ලාස් එක හරි ලෙක්චර් එක හරි ඉවරුණාට පස්සේ තමයි ඔයා සමරි කියන කොටසේදී තනියෙන්ම මේ ලෙසන් එක ගැන සමරි එකක් ලියා ගන්න ඕනේ. මෙතෙන්දී ඔයා ලියන්න ඕන ගොඩක්ම ඉම්පෝටන්ට් පොයින්ට්ස් ටික විතරයි. ඉතින් කෝනල් නෝට් ටේකින් මෙතඩ් එක කියන්නේ ගොඩක් efficient method එකක්. මේක scientifically proven technique එකක්. මේ මෙතඩ් එක යූස් කරොත් ඔයාට පස්සේ වෙලාවක රිවයිස් කරන්නත් ගොඩක් ලේසි සහ පේපර් එකත් අනිවාර්යයෙන්ම ලකුණු වැඩි වෙනවා. මෙන්න අපේ 6 වෙනි ස්ටඩි ටිප් එක. Understanding the exam. ඔයා සබ්ජෙක්ට් එකක් ඉගෙන ගන්නවා කියලා ඒකේ තියෙන හැමදේම පාඩම් කළාට විතරක් මදි. එක්සෑම් එක ක්‍රැක් කරන්න නම් ඒක හොඳට තේරුම් ගන්නත් ඕනේ. හරි. එක්සෑම් එක තේරුම් ගන්නේ කොහොමද? මේක ගැන ඩීටේල්ඩ් කතා කරපු වීඩියෝ එකක් ළඟදීම බලාපොරොත්තු වෙන්න. හැබැයි මම දැන් ඔයාලට සමරි එකක් කියන්නම්. හැම එක්සෑම් එකකම තියෙනවා ස්ට්‍රක්චර් එකක්. එහෙමත් නැත්නම් රටාවක්. ඔයා A level ලියනවා නම් O level ලියනවා නම් නැත්නම් කැම්පස් එකේ semester exams ලියනවා නම් මේ හැම එකෙම තියෙන ස්ට්‍රක්චර් එකක්. මේ ස්ට්‍රක්චර් එක අනිවාර්යෙන් හඳුනා ගන්නම ඕනේ. ඒ කියන්නේ part A, part B ප්‍රශ්න 10ක් තියෙනවා. ඊට පස්සේ ප්‍රශ්න 5ක් තියෙනවා. මේ වගේ ස්ට්‍රක්චර් එකක් ගැන නෙමෙයි මම කියන්නේ.
ඔයාට structured essay questions එනවා නම් ඒ structured essay questions එන්නේ මොන වගේ lessons වලින්ද? මොනවද ඒකේ තියෙන structure එක? essay part එකේ ප්‍රශ්න අහනවා නම් ඒ එන්නේ මොන lessons වලින්ද? මොනවද එතන තියෙන structure එක? මෙන්න මේ වගේ දේවල් ගැන ඔයාට හොඳ අවබෝධයක් අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. ඉතින් මේකට කරන්න පුළුවන් හොඳම දේ past papers analyze කරන එක. සාමාන්‍යයෙන් exam එකක syllabus එකේ තියෙන හැම එකෙම ප්‍රශ්න අහන්නේ නැහැ. හැබැයි හැම අවුරුද්දෙම අහන මූලික සංකල්ප ටිකක් තියෙනවා. ඒ සංකල්ප ටික අනිවාර්යෙන්ම හඳුනා ගන්න ඕනේ. හඳුනගෙන ඒ concepts වලට focus කරලා ඒවට ready වෙන්න. මොකද එහෙම කරද්දී ඔයා අතේමයි ලකුණු අරන් යන්නේ. මෙන්න අපේ 7 වෙනි study tip එක. The PQ4R method. මෙන්න මේ method එක ඔයාට තනියෙන් හරි යාළුවෙක් එක්ක හරි try කරන්න පුළුවන් method එක. මේක ඔයාගේ critical thinking skills ගොඩක් improve කරන්න පුළුවන් technique එකක්. හරි. ඔයාට පාඩමක් හරියට මතක තියාගන්න හොඳට තේරුම් ගන්න මේක ගොඩක් වැදගත් වෙන දෙයක්. අපි බලමු මේ ටෙක්නික් එකේ step by step guide එක. මුලින්ම තියෙන්නේ P නේ. P කියන්නේ preview. මෙතෙන්දී ඔයා lesson එකක් තෝරගත්තට පස්සේ ඒ lesson එක උඩින් පල්ලෙන් කියවනවා. ඒකේ තියෙන sub topics, diagrams, graphs, tables මෙන්න මේ වගේ දේවල් ටිකක් උඩින් පල්ලෙන් බලාගෙන ඒවා highlight කරගන්නවා. දෙවෙනි step එක Q. මේකෙන් කියන්නේ questions. මෙතෙන්දී ඔයා questions හදන්න ඕනේ තනියෙන්. ඔයා අර කලින් highlight කරගත්ත දේවල් තියෙනවානේ. අන්න ඒ points වලින් ඔයාම questions ටිකක් හදාගන්න ඕනේ. ඊළඟට තියෙන්නේ 4R. 4R එකේ පළවෙනි R එකෙන් කියන්නේ read. මෙන්න මේ step එකේදී තමයි ඔයා සම්පූර්ණ lesson එක හොඳට focus කරලා කියවන්නේ. මෙහෙම කියවද්දි කලින් අර හදපු ප්‍රශ්න ටික තියෙනවනේ. ඒ ප්‍රශ්නෙට ඔයා උත්තරත් හොයන්න ඕනේ. ඉතින් අපේ ඊළඟ R එක reflect. මේ උත්තර ටික ඔයාගේ යාළුවත් එක්කත් ඩිස්කස් කරලා බලන්න. ඊට පස්සේ තියෙන R එකෙන් කියන්නේ recite. දැන් ඔයා අර කලින් හදපු ප්‍රශ්න ටික බලලා ඒවට උත්තර තනියෙන් කියලා බලන්න. ලියන්න නෙමෙයි කියලා බලන්න. අපේ අන්තිම ස්ටෙප් එක review. දැන් ඔයා මේ lesson එක හොඳට දන්නවනේ. සතියකට පස්සේ මේ lesson එක ආයෙත් revise කරන්න. අර කලින් තියෙන ප්‍රශ්න ටික බලලා ඒවට තනියෙන් ආයෙ උත්තර ලියා ගන්න පුළුවන්ද කියලා බලන්න. මේ lesson එක හොඳට තේරුණාට පස්සේ මේක තවත් කෙනෙකුට කියලා දෙන්න. මේ විදිහට පුළුවන් තරම් මේ lesson එකත් එක්ක සතියකට පස්සේ interact වෙන්න. මේක ඔයාගේ දිගු කාලීන මතකෙට අනිවාර්යෙන්ම යනවා. මෙන්න අපේ 8 වෙනි technique එක. The Feynman technique. ඉතින් මේ technique එකේ steps 4ක් තියෙනවා. හැබැයි මෙන්න warning එකක්. ඔයා A-level biology වගේ කරන ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාගේ lesson සාමාන්‍යයෙන් දිගයිනේ. ඒ වගේ lesson එකකට මේ technique එක use කරන්න ටිකක් අමාරුයි. හැබැයි ඒ lesson එකේ තියෙන එක sub topic එකක්. ඒ වගේ පොඩි පුංචි කොටස් පාඩම් කරන්න මේක use කරන්න පුළුවන් හොඳම technique එකක්. මේක ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ මේකේ efficiency එක නිසා. මෙන්න step by step guide එක. පළවෙනි step එක lesson එක ඉගෙන ගන්න. ඔයා වීඩියෝ රෙකෝඩින් එකක් බලලා ඉගෙන ගන්නවා වෙන්න පුළුවන්. එදා ක්ලාස් එකකට ගිහලා lesson එක ඉගෙන ගන්නවා වෙන්න පුළුවන්. මේ lesson එක මේ විදිහට ඉගෙන ගන්න ඕන. දෙවෙනි step එකේදී මුකුත්ම දන්නේ නැති පුංචි ළමයෙකුට මේ lesson එක explain කරනවා කියලා හිතාගෙන explain කරන්න පටන් ගන්න. තුන්වෙනි step එකේදී ඔයා කරන්න ඕනේ ඔයාට stuck වෙන තැන් ටික හඳුන ගන්න එක. ඉතින් මේ විදිහට ඔයාට stuck වෙන තැන් ටික හඳුනගත්තට පස්සේ ඒවා revise කරලා ආයෙ explain කරන්න උත්සාහ කරන්න. මෙන්න හතරවෙනි step එක. මෙතෙන්දී ඔයා මුලින්දම මේ lesson එක තනියෙන් explain කරන්න try කරන්න ඕනේ. මම ආයෙත් කියනවා හොඳට මතක තියාගන්න පොඩි පාඩමක් post subtopic එකක් පාඩම් කරන්න මේක හොඳ ක්‍රමයක්. මෙන්න අපේ 9 වෙනි study tip එක. The Leitner method. ඉතින් Leitner method එක flashcards use කරන කෙනෙක්ට ගොඩක් helpful method එකක්. flashcards කියන්නේ මොනවද? flashcards හදාගන්නේ කොහොමද? මෙන්න මේ දේවල් ගැන කතා කරපු short video එකක් අපි post කරලා තියෙනවා අපේ channel එකේ. ඒක අනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්න. හරි. දැන් අපි බලමු Leitner method එක use කරන්නේ කොහොමද කියලා. මෙන්න මේ method එක use කරන්න නම් අපිට boxes 3ක් අවශ්‍ය වෙනවා. ඔයාට කැමති ඕනම containers 3ක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙන්න box 1 මෙන්න box 2 ඊට පස්සේ box 3. හරි. දැන් ඔයාගේ flashcards bundle එක ගන්න ඕනේ. මේ flashcards bundle එකෙන් ඔයා මුලින්ම flashcards අරන් check කරනවානේ. ඒකෙන් හරියන flashcards ටික box 1 එකට දාන්න. වැරදෙන flashcards ටික box 2 එකට දාන්න. මේක ඔයාගේ first round එක. first round එක ඉවරුනාට පස්සේ හරි ගිය flashcards ටික තියෙනවානේ box 1 එකේ. ඒ flashcards ටික අරගෙන ආයෙත් second round එකට ඔයා try කරන්න ඕනේ. ඉතින් දැන් මෙතනින් හරියන ටික box 3 එකට දානවා. second round එකේදී වැරදෙන ටික ඔයා box 1 එකේම තියෙනවා.
හරි දැන් බොක්ස් 1 එක පැත්තකින් තියලා බොක්ස් 2 එක ගන්න. බොක්ස් 2 එකේ තියෙන්නේ ඔයාට ෆස්ට් රවුන්ඩ් එකේ වැරදිච්ච කාඩ්ස් ටික. මෙන්න මේ කාඩ්ස් ටික සෙකන්ඩ් රවුන්ඩ් එකේ try කරලා බලනවා. මේකෙන් හරියන කාඩ්ස් ටික බොක්ස් 1 එකට දානවා. වැරදෙන කාඩ්ස් ටික බොක්ස් 2 එකේම තියෙනවා. හරි. මෙන්න පැහැදිලි විස්තරයක්. බොක්ස් 1 එකේ තියෙන්නේ එක සැරයක් හරි ගියපු කාඩ්ස් ටික. බොක්ස් 2 එකේ තියෙන්නේ දෙපාරම වැරදිච්ච කාඩ් ටික. බොක්ස් 3 එකේ තියෙන්නේ දෙපාරම හරි ගිය කාඩ්ස් ටික. ඉතින් දැන් මේවා දෙපාරම හරි ගියානේ. ඒවා සතියකට සැරයක් රිවයිස් කරොත් ප්‍රමාණවත්. දැන් මේවා දෙපාරම වැරදුනානේ. ඒ නිසා මේවා හැමදාම රිවයිස් කරන්නම ඕනේ. මේ බොක්ස් එකේ තියෙන්නේ එකපාරක් හරි ගිය කාඩ්ස් ටික. මේ ටික දවසක් කර දවසක් රිවයිස් කරන්න. ඉතින් මේක තමයි ලේට්නර් මෙතඩ් එක. මේ මෙතඩ් එක අනිවාර්යයෙන්ම try කරලා බලන්න. මෙන්න අපේ 10 වෙනි සහ අවසාන ස්ටඩි ටිප් එක. ස්ලීප් ස්කෙඩියුල්. ඔව්. නින්ද කියන්නේ අපි හැමෝටම ගොඩක් වැදගත් දෙයක්. ඉතින් වයස අවුරුදු 16ත් 25ත් අතර ළමයින්ගේ ස්ලීප් ස්කෙඩියුල් එක ගැන කරපු කේස් ස්ටඩීස් වල කියන්නේ අඩුම පැය 6ත් 8ත් අතර නින්දක් අත්‍යවශ්‍යයි කියලා. අපේ ශාරීරික සිස්ටම්ස් බැලන්ස් කරලා රෙගියුලේට් කරන්න නින්ද ගොඩක් වැදගත් දෙයක්. ඉතින් ඉගෙනීම් කටයුතු කරගෙන යන ගමන්ම හොඳ ස්ලීප් ස්කෙඩියුල් එකක් මේන්ටේන් කරන එක ගොඩක්ම ක්‍රූෂියල් දෙයක්. ඒක ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඉතින් මේ විදිහට කරන නිසා ඔයා පාඩම් කරන දේවල් වගේ ලොන්ග් ටර්ම් මෙමරි එකටත් යනවා. සහ ඔයාගේ හෙල්ත් එකත් හොඳටම මේන්ටේන් වෙනවා. දවස පුරා ස්ට්‍රෙස් නොවී මහන්සි නොවී වැඩ ටික හරියට කරගෙන යන්න ඕනේ නම් හොඳ ස්ලීප් ස්කෙඩියුල් එකක් අනිවාර්යයෙන්ම මේන්ටේන් කරන්න. ඉතින් දැන් අපි අපේ වීඩියෝ එකේ අවසානයේටයි ඇවිල්ලා ඉන්නේ. මම මෙන්ෂන් කරපු නැති මොනවා හරි ඔයා යූස් කරන ස්ටඩි ටිප් එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ තවත් এডুকেෂනල් කන්ටෙන්ට් ගොඩක් බලන්නවා කැමති නම් අපේ channel එකට subscribe කරලා තියාගන්න. බයි ඔයාලට.